ආයුබෝවන් හැම දිනාටම දශක ගානක් අපේ ශ්‍රී ලංකාව තුල ගීත ක්ෂේත්‍රයේ කලාකෙත අස්වද්දපු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් මහත්මයෙක් අපිට අප ආයතනයේදී හම්බ වෙලා තියෙනවා. ඉතින් දැන් අද වර්තමාන නම් ගොඩක් අය දන්නේ නැහැ. නමුත් ඒ කාලේ රැව් පිළිරැව් දුන්නු ශ්‍රාවකයන් වෙනුවෙන් තම කටහඬ අවදි කරපු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් ඉන්නවා. අපි ගාව අද අපේ ආයතනයට ඇවිල්ලා ඉතින් මේ වෙලාවේ අපි ලැහැත් වෙනවා චූටි කතා බහක් එතුමන් සමග නිරත වෙන්න. ඉතින් කවුරුත් දන්න නමුත් කාලේ වර්තමානයේ තරුණ පරම්පරාව දන්නේ නැති වේසන් ජය මහා මාත්මයාට අපි ආයුබෝවන් කියලා ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් කොහොමද ඔබතුමා දැකීම ලැබීම පළවෙනියට ඔබතුමාගේ රසිකයෙක් හැටියට මාලද භාග්‍යයක් හැටියට මා සලකනවා. ඊට අමතරව ඔබතුමාගේ ගීත සෑහෙන ප්‍රමාණයක් මම අහන කෙනෙක් හැටියට ගොඩක් සතුටු වුණා. පළවෙනි දවසේ ඔබතුමා ආයතනයට පැමිණෙන දවසේ මට අවස්ථාව ලැබුණේ අපේ තියෙන කාර්යබහුලත් එක්ක එතුමාගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපිට එදා කතා කරන්න හම්බුනේ. අද පොඩි ලද විවේකයක් හම්බුණා. එතුමාටත් පොඩි විරාමයක් හම්බෙච්ච මොහොතේ තමයි එතුමාගෙන් අවසර අරගෙන චූටි කතා බහකට මම එළඹුණේ. ඉතින් කොහොමද ඔබතුමාට? හොඳයි හොඳින් ඉන්නවා. ඉතින් මේ දවස්වල මම 1990 ජනප්‍රිය වුණේ මගේ ගීතවලට දැන් අවුරුදු 35ක් ඉස්සරහයි. සතුටුයි මොකද එදා වගේම තරුණ පරපුරක් මගේ ගීත වලට ආදරය කරනවා. ඉතින් තරුණ පරපුරක් ඔය රියැලිටි ෂෝ වල මගේ ගීත ගායනා කරනවා. ඉතින් මගේ ගීත යුගයෙන් යුගයට හැම පරපුරක්ම ගන්න ගන්නවා. කියලා දැනුම නිසා මම හරි සන්තෝෂයි. ඉතින් ඒකට හොඳ නිදසුනක් තමයි මම සමහර සින්දු YouTube තුල මම නරඹන්න යනකොට මම ඒකේ views ප්‍රමාණය බලනවා. සාමාන්‍ය views සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයකින් ඉහළ ප්‍රමාණයකින් ඉහළ අගයකින් තමයි එතුමාගේ ගීත ගායනයන් වලට views ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ තරම් ආකර්ශනීය කටහඬක් එතුමන්ට පිටලා තියෙනවා. ඉතින් ඒ තරම්ම අද කාලේ වර්තමානයේ ගොඩක් දෙනෙක් එතුමන්ගේ ගීත තාමත් වැළඳ ගන්නවා අහනවා. ඉතින් ඒක ලොකු සතුටක්. ඉතින් මේ හම්බෙච්ච ලද නිමේෂයෙන් ඔහුගේ කාලයත් ඔහුට සෑහෙන වටින නිසා මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන හැමෝම ආස වෙයි එතුමාගේ ගීතයක චූටි කොටසක් හරි රස විඳින්න ලැබුණොත් ලොකු අවස්ථාවක් කියලා හිතනවා. ඉතින් මම ඔබතුමාට බැගෑපත් ඉල්ලනවා ඔබ ළඟ නැති මේ සසරේ ගීතයේ චූටි කොටසක් මේ වෙලාවේ අපි වෙනුවෙන් කියන්න කියලා. ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුණා අඳුරි පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ඔබ මා ළඟ නැති අතරේ. බොහොමත්ම ස්තුතියි. ඉතින් එතුමන්ට එතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඉතිසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමන්ට නිදුක් නිරෝගී සුවයම අත් දෙන්න කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ චූටි වීඩියෝ පටේට ඔබතුමා දක්වපු සහායකයට නියතමානීව දක්වපු සහායකයට බොහොමත්ම ස්තුතියි කියලා නැවතත් මම ප්‍රකාශ කරනවා. ඒ වගේම බොහොමත්ම ස්තුතියි. නැවත දවසක ආයෙ හමු වෙමු. බොහොම ස්තුතියි.